right. හරි පුතේ. දැන් අපි ඉන්නේ දෙවෙනි පාඩමේ හතරවෙනි කොටස part 4 එකේ. හරිද? දෙවෙනි පාඩමේ හතරවෙනි කොටස අපි අවසානට තුන්වෙනි කොටසේ කරලා නැවැත්තේ පුතේ ද්විමය සංඛ්‍යාවක් කොහොමද අෂ්ටමය සංඛ්‍යාවක් කරන්නේ? ඒ කියන්නේ අපිට කරන්න තියෙන කොටස. අවසානයේට අපි කරේ ද්විමය සංඛ්‍යාවක් කොහොමද දශමය සංඛ්‍යාවට පරිවර්තනයක් කරන්න කියලා නේ. ඔව්. දැන් අපි කරන්නේ පුතේ ද්විමය සංඛ්‍යාවක් කොහොමද අෂ්ටමය සංඛ්‍යාවට පරිවර්තනය කරන්න කියලා ඉගෙන ගන්න දී. හරි? හරි. දැන් මෙතනදී පුතේ මම කලින් වීඩියෝයේ කිව්වා වගේ මේකෙන් කෙටි ක්‍රමයක් සහ දීර්ඝ ක්‍රමයක් කියලා වර්ග දෙකක් තියෙනවා. හරි? ඔයාලා පුළුවන් තරම් දීර්ඝ ක්‍රමයට නැතුව කෙටි ක්‍රමයට ගාන හදන්න try එකක් දෙන්න ඕන. හරිද? මම ගාන ලියාගෙන තියෙන්නේ මෙන්න මේ විදිහට. එතකොට පුතේ මේ සංඛ්‍යාව ගත්තම හරිද? මේ සංඛ්‍යාවේ දැන් අපිට ඕන දෙකේ පාදයේ ඉඳන් අටේ පාදයට යන්නනේ පුතේ. එතකොට දෙකේ පාදයේ සිට අටේ පාදයට යන්න නම් මුලින් අපි කරන්න ඕන පුතේ හරිද? දෙකේ පාදයේ ඉඳන් අටේ පාදයට එකපාරට යන්න බෑ. ඒක පාරට යන ක්‍රමයට තමයි කෙටි ක්‍රමය කියන්නේ. හරිද? දීර්ඝ ක්‍රමයේදී කරන්නේ මුලින්ම දෙකේ පාදයෙන් ඉස්සෙල්ලා 10 පාදයට යනවා. හරිද? දැන් මේ අපි ඉන්නේ පළවෙනි ක්‍රමයේනේ. පළවෙනි ක්‍රමයේදී කරන්නේ පුතේ හරිද? දෙකේ පාදයෙන් 10 පාදයට යනවා. පළවෙනි ක්‍රමයේදී කරන්නේ දෙකේ පාදයෙන් 10 පාදයට ගිහිල්ලා 10 පාදයෙන් තමයි 8 පාදයට යන්නේ. 8 නෙමෙයි 8 පාදයට. ඔන්න ඔය විදිහට තමයි මෙතනදී යන්න සිද්ධ වෙන්නේ. පේන්නවනේ අර මම අර මෙහෙම අල්ලන දින කන මෙහෙම ඉල්ලන වගේ ලයින් එකක් තියෙනවා. හරි? කමන්නේ. අපි ඒක ඉගෙන ගමුකෝ. හරි. දෙකේ පාදයෙන් 10 පාදෙට ගිහලා 10 පාදයෙන් 8 පාදෙට යන තියෙන්නේ. හරි. ඉස්සෙල්ලා අපි දෙකේ පාදයෙන් 10 පාදෙට යනනම් කරන්න ඕන පුතේ. එයාගේ දෙකේ බල වලින් මේ සංඛ්‍යාව ගුණ කරනවා. දැන් අපි කතා කරන්නේ මුලින් මොන බලන්න අපි කලින් කතා කරපු එක මෙතනත් තිබුණානේ. අපි මුලින් කතා කරේ ද්විමය සංඛ්‍යාවකින් දශමය සංඛ්‍යාවට කොහොමද යන්නේ කියලානේ. ද්විමය සංඛ්‍යාවකින් දශමය සංඛ්‍යාවට කොහොමද යන්නේ පුතේ? ද්විමය බල වලින් ද්විමය අගය ගුණ කරනවා. ඒතකොට ද්විමය බල ටික මොකද්ද? 2.0 2.1 2.2 2.3. ඕන්න එකන ද්විමය බල වලින් මෙයා ගුණ කරනවා. 2.0 කියන්නේ 1යි එක් වාරයක් බිඳුව බිඳුවයි. 2 පළවෙනි බලය 2යි දෙවාරයක් 1 2යි. 2 දෙවෙනි බලය කීයද පුතේ? 4යි. 4 ගුණ වෙනවා ඊට උඩින් තියෙන සංඛ්‍යාව 1කින්. එතකොට 4යි. 2 තුන්වෙනි බලය කියන්නේ පුතේ 8යි. 8 ගුණ වෙනවා 1කින් ඊට උඩින් තියෙන 1නේ. පේනවනේ? 1නේ. 8 ගුණ වෙනවා 8යි. එතන මේ සංඛ්‍යා ඔක්කොම එකතු කරාම 8යි 4යි 12යි 2යි 14යි. හරිද? එකතු වෙනවා 14ක්. මේ මොන 14 දෙන්නේ? මේ 10 පාදයෙන් 14යි මෙනි. අන්න ප්‍රශ්න. ඕන ඔක ප්‍රශ්න. හරි. 10 පාදයෙන් 14 නේ. 10 පාදයෙන් 14 වෙලා අපිට හරියනවද පුතේ? නෑ. අපිට ඕන 8 පාදයෙන් යන්නනේ. කරන්නේ. ඔයාට මතක ඇති මං කිව්වා 10 පාදයේ ඉඳන් 8 පාදයට. එහෙම නැත්නම් ඕනම 10 සංඛ්‍යාවක ඉඳලා ඕනම සංඛ්‍යා පද්ධතියකට යන්න. 10 පාදයේ සිට ඕනෑම සංඛ්‍යා පද්ධතියකට යන්න නම් අපි මොකද කරන්න ඕන? යා යුතු සංඛ්‍යා පද්ධතියේ පාදයේ අගයෙන් බෙදනවා. 14 බෙදනවා එහෙනම් කියන්නේ උදේ. 14 බෙදන්න උදේ 8. 14ට 8 1යි ඉතිරි 6යි. එහෙනම් මෙන්න අවසාන වශයෙන් අපිට මෙහෙම නිගමනයකට එන්න පුළුවන් 1 1 1 බිඳුව දෙකේ පාදයේ මේ සංඛ්‍යාවට තුල්‍ය වන 8 පාදයේ සංඛ්‍යාව වෙන්නේ 1යි 6යි 8 පාද. ඔන්න අවසාන බිඳුව. right. ලියා ගන්න ඕක. ලස්සනට ලියා ගන්න. ලස්සනට ලියා ගන්න. ලස්සනට ලියා ගන්න. දැන් මෙයාගේම තව ක්‍රමයකුත් තියෙනවා හොඳේ. මේ පළවෙනි ක්‍රමය. ලියාගන්න ඉතින්. හරි. මම දෙවෙනි ක්‍රමයට එනවා. දැන් උත්තරය ආවේ මේකනේ. හරි. දැන් වීඩියෝ එක ඔන්න මේ ලියා ගන්න ඕන වීඩියෝ පෝස්ට් කරලා ලියා ගන්න තියෙනවා.
හරිද? මම මකනවා. ලියාගන්න බැරි වුණ ළමයි ඉන්නවා පුතේ වීඩියෝ එක පෝස් කරලා ලියාගන්න. හරි. දෙවෙනි ක්‍රමය. මම බලන්න දෙවෙනි ක්‍රමය කොච්චර ලේසිද කියලා. මම එකයි පළවෙනි ක්‍රමයේ ඉස්සෙල්ලා ලියලා දෙවෙනි ක්‍රමය ලියන්නේ. හරි. දෙවෙනි ක්‍රමයේ කෙලින්ම පුතේ දෙකේ පාදයෙන් අටේ පාදයට කෙලින් වෙනවන්න බලන්න. ක්‍රමය හොඳේ. මේ ක්‍රමේ අමාරු නම් අල්ලගන්න කොහොම හරි. ඔයා දන්නවනේ පුතේ දෙක තුන් වතාවක් ಗುಣ වෙලා. නැත්නම් දෙකේ තුන්වෙනි බලය නේද 8 කියන්නේ. දෙක ಗುಣ කිරීම දෙක නේද 8 කියන්නේ. දෙකේ බල තුනක එකතුවක්නේ. එහෙනම් දෙකේ තුන්වෙනි බලයනේ 8 කියන්නේ. මෙන්න මෙතන පාවිච්චි කරන්නේ ආන්නේ මූලධර්මය. මෙතන සංඛ්‍යා ටික මෙහෙම ඈඩ් කරලා අපි මුලින් ලියාගන්න. ලියාගෙන දැන් මෙතන මේ සංඛ්‍යාව දිනවනේ පුතේ. මේ සංඛ්‍යාවේ දකුණු පැත්තේ කෙළවරේ තමයි දශම තිත තියෙන්නේ. මෙන්න මේ කෙළවර. දශම තිත තියෙන්නේ ඔතන. හරිද? පේනවනේ මෙන්න මෙතන. ඔන්න ඔතන තමයි දශම තිත තියෙන්නේ. මෙතන දශම තිත આવොත් මේක ද්විමේ දශමයක්. හරිද? එහෙම නෑනේ. මෙතන නෙවෙයි තිත තියෙන්නේ මෙතන. ඒක නිසා අන්න මෙන්න මේ කෙටි ක්‍රමයේදී හොඳින් ඔළුවේ තියාගන්න පුතේ. දකුණු පැත්තේ කෙළවරේ ඉන්න කක්ක හොදන අත පැත්ත නෙවෙයි වම් අත පැත්ත නෙවෙයි දකුණු පැත්තේ කෙළවරේ සිට දකුණු පැත්තේ කෙළවරේ ඉඳලා ඉලක්කම් 3 ගානේ වෙන් කරන්න. දකුණු පැත්තේ කෙළවරේ ඉඳන් දැන් මෙතන මේ දෙක කියන එක අදාළ කරගන්න ඉපයි පාදයේ දක්වන එක නේ පුතේ. ඒක අපි අමතක කරමු. මෙතන දක්වන දෙන්නේ. හරිද? දකුණු පැත්තේ කෙළවරේ ඉඳන් සංඛ්‍යා 3ක් මෙහායින් වෙන් කරගන්න. පළවෙනි සංඛ්‍යාව දෙවෙනි සංඛ්‍යාව මෙන්න තුන්වෙනි සංඛ්‍යාව. ඇයි අපි සංඛ්‍යා 3ක් වෙන් කරන්නේ? ප්‍රශ්නයක් එනවනේ. ඇයි සංඛ්‍යා 3ක් වෙන් කරන්නේ? ඔව්. ඒකට තමයි පුතේ මෙන්න මේක මම ඔයාලට කියලා දුන්නේ. වීමය බිටු 3ක එකතුවක් තමයි පුතේ අෂ්ටමය අගයක් කියන්නේ. හරියට අෂ්ටමය එක සංඛ්‍යාවක් වීමය බිටු 3කින් නිරූපණය වෙනවා. හරියට මේක තමයි අදහස. අෂ්ටමයේ එක සංඛ්‍යාවක් එහෙම නැත්නම් අෂ්ටමයේ බිටුවක් කියන්නේ. අෂ්ටමයේ බිටුවක් කියන්නේ ද්විමය බිටු 3ක එකතුවක්. අෂ්ටමයේ අගයක් අපි කියමු. අෂ්ටමයේ අගයක් කියන්නේ ද්විමය බිටු 3ක එකතුවක් පුතේ. මේ ද්විමය බිටු 3ේම එකතුව තමයි අෂ්ටමයේ සංඛ්‍යාව. එතනදී අපි කරන්නේ මතකයිනේ දකුණු පැත්තේ කෙළවරේ ඉඳන් සංඛ්‍යා 3 වෙන් කරා ඊට පස්සේ දෙකේ බල ටික ලියාගෙන එන්න ඕන. දෙකේ බල ටික ලියන්න ඕන. දෙකේ බිඳුවෙනි බලය, දෙකේ පළවෙනි බලය, දෙකේ දෙවෙනි බලය. දැන් මෙතන දෙකේ තුන්වෙනි බලයද? නෑ. මේ ඉරක් ගහලා අපි වෙන් කරගත්තේ ඒකයි. ඉරක් ගහලා වෙන් කරපු තැන ඉඳන් ආයි පටන් ගන්නවා. ආයි මුලින් ඉඳන් දෙකේ බිඳුව. ඔන්නෝම ටෙක්නික් එකක් මේකේ තියෙන්නේ හරිද? දකුණු පැත්තේ කෙළවරේ ඉඳන් සංඛ්‍යා 3ක් අරගෙන වෙන් කරා අඩිරක් ගහලා ඊට පස්සේ එයාගේ යටින් දෙකේ බල ටික ලියාගෙන ආවා දෙකේ බිඳුවෙනි බලය දෙකේ පළවෙනි බලය දෙකේ දෙවෙනි බලය කියලා කඩේරෙන් පස්සේ පටන් ගන්න පළවෙනි සංඛ්‍යාව පටන් ගන්න දෙකේ ආයි දෙකේ බිඳුවෙනි බලය හරිද එතකොට ඊට පස්සේ කරන්න පුතේ මේ බලවල අගය මේ බලයේ අගය මේ උඩින් තියෙන සංඛ්‍යාවෙන් ඉඳලා මේ ටික එකතු කරමු ඔන්න බලන්න ඉන්න දෙකේ බිඳුව කියන්නේ පුතේ 1යි දෙකේ බිඳුව කියන්නේ 1යි එක්වරක් බිඳුව මෙතන දෙකේ පළවෙනි බලය කියන්නේ පුතේ 2යි උඩින් තියෙන සංඛ්‍යාව 1 දෙවාරයක් 1 දෙකේ දෙවෙනි බලය කියන්නේ පුතේ 4යි ඊට උඩින් තියෙන සංඛ්‍යාව 1 4 වාරයක් 1 ඊට පස්සේ මේන්න මේ සංඛ්‍යා තුනම එකට එකතු කරනවා සංඛ්‍යා තුනම එකට එකතු කරනවා එතකොට එක් වාරයක් බිඳුව බිඳුවයි දෙවාරයක් 1 2යි හතර වාරයක් 1 4යි මේ පැත්තෙන් 6 එනවා මේ පැත්තේ දෙකේ බිඳුව කියන්නේ පුතේ 1යි දෙකේ බිඳුවෙනි බලය කියන්නේ 1යි එක් වාරයක් 1 එකමයි එයා මේ පැත්තෙන් 1 කියලා එනවා අවසානයේට වාට ලස්සනට පිළිතුර එනවා මෙන්න මෙහෙම හරිද ඔයාලට ලස්සනට පිළිතුර එනවා මෙහෙම 1යි 6යි 8ේ භාගයේ දැක්කද වෙනස කොච්චර ලේසියෙන් මේ ගාන අපි හදාගත්තද කොච්චර ලේසියෙන් අපි මේ ගාන හදාගත්තද නේ